සාමාන්‍ය ඩ්‍රයිවිං පාඩම් වලින් එහාට යන්න කැමතිද? එහෙනම් මේක බලන්න. ලයිසන් එක ගත්තට පස්සේ වැඩිදුර පුහුණුව ලැබීම ඉතාම වැදගත්. ඇඩ්වාන්ස් ඩ්‍රයිවිං මගින් ඔබගේ රියපැදවීමේ කුසලතාවය සහ ආරක්ෂාව තවදුරටත් වැඩි කරගන්න පුළුවන්. හොඳ රියදුරෙකු වන්න කුසලතාවය විතරක් මදි. දැනුම සහ ආකල්පත් හොඳ වෙන්න ඕන. මේ සඳහා ඔබට දැනට ඉගෙනගෙන තිබෙන රියදුරු පුහුණුව බොහෝ වෙලාවට ප්‍රමාණවත් නොවනවා වෙන්න පුළුවන්. ඒක දිගටම පැය දෙක තුනක් වාහනේ ධාවනය කරන්න ඕන. ඒකට නිවැරදි පුහුණුව සම්පූර්ණ කරන්න ඕන. ඒ වගේම රිය ධාවනයේදී ඩිෆෙන්සිව් ඩ්‍රයිවිං ගැන හොඳ අවබෝධයක් තියෙන්නම ඕන. එහිදී අපි අවධානයට ලක් කරන්නේ මහා මාර්ගය භාවිතා කරන අනෙකුත් අය අතින් වැරදි සිදු වෙන්න පුළුවන් කියලා හිතාගෙන රිය ධාවනය කරන එක තමයි අපි ඩිෆෙන්සිව් ඩ්‍රයිවිං කියලා අදහස් කරන්නේ. මහා මාර්ගය භාවිතා කරන පදිකයින්, පාපැදිකරුවන්, යතුරු පැදිකරුවන්, ත්‍රී වීල් රථකරුවන්, ඒ වගේම මෝටර රථ ධාවනකරුවන් එක වගේ දක්ෂ අය නෙවෙයි කියලා අපි හොඳටම දැනගෙන ඉන්න ඕන. ඉස්කෝලේ ගියා කියලා හැමෝම දක්ෂයන් වෙන්නේ නැහනේ. ඒ වගේම පුහුණුවක් තමයි රියදුරු පුහුණුව කියලා කියන්නේ. විවිධ දක්ෂතාවයන්, කුසලතාවයන් තියන අය වගේම එසේ නැති අයත් ගොඩාක් දුරට ඉන්නවා. හැබැයි වැඩිපුර රියදුරන් වශයෙන් මහා මාර්ගය භාවිතා කරන අයගෙන් බොහෝ දෙනෙක් අධ්‍යාපනය නිසියාකාරව නිම කරන්න අපොහසත් වූ අය. නමුත් ඒ අය රිය ධාවනයට හොඳ නිපුණතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි විනය නම් ගොඩක් දුරට පිරිහිලා තියෙන්න පුළුවන්. ඒ කට්ටිය පන්තියේ ඉගෙන ගන්න කාලෙත් අනෙක් අයට කරදර විදිහට තමයි බොහෝ වෙලාවට හැසිරීලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය පාසලක සාමාන්‍යයෙන් එහෙම දඟකාර අය කොටසක් ඉන්නවා. සමහර නැගිටින් පස්සේ පුටු ආදින එහෙම නැත්නම් නැගිටලා ඉඳ ගන්නකොට පැන්සල තියෙන. අන්න ඒ වගේ විවිධ මානසිකත්වයේ තියෙන අය අපි ඉස්කෝලේ යන කාලෙත් පන්තිවල හිටියා. දැන් කියලා වෙනසක් නැහැ. දැනුත් ඉන්නවා කියලා අපි දන්නවා. මෙන්න මේ අයගේ බේරිලා කොහමද සතුටින් රිය ධාවනය කරන්න කියන කලාව අපි ඉගෙන ගත යුතුයි. නැතිනම් කෝටි ගානක වාහනයක් අරගෙන මහා මාර්ගයේ භාවිතා කරන අයට බැන කිසිම සතුටක් නැතුව තරහින් තමයි රිය ධාවනය කරන්න වෙන්නේ. ඔගොල්ලෝ ඒ වගේ අයත් දැකලා ඇති. සමහරලාට ඔගොල්ලෝ රිය ධාවනය කරනකොට ඔගොල්ලෝ යන බස් එකේ එහෙම නැත්නම් ඔයලා යන වාහනේ එහෙම නැත්නම් ඔෆිස් යන වාහනේ රියදුරත් සමහරට එහෙම වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. දක්ෂ රියදුරෙක් වන්න නිරන්තරයෙන්ම අලුත් දේවල් අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුමයි. සුබ ගමන් ඔයගොල්ලන්ට ජය වේවා.